චේසුපිටයි 2025 නොවැම්බර් මාසයේ 23 වෙනි ඉරිදිනයි. දිව්‍ය වහන්සේ මාගේ වස්තුව කරගත්තොත් වේදනාව දැනෙන්නේ නැහැ. දුක දැනෙන්නේ නැහැ. දිව්‍ය වහන්සේ මාගේ වස්තුව කරගත්තොත් වේදනාව දැනෙන්නේ නැහැ. දුක දැනෙන්නේ නැහැ. දිව්‍ය වහන්සේට ආදරය කරන විට වේදනාව දැනෙන්නේ නැහැ. දුක දැනෙන්නේ නැහැ. දිව්‍ය වහන්සේ ඔබ ළඟ නැත්නම් වේදනාවේදී දුකේදී දිව්‍ය වහන්සේ අතහරිනවා. පියාණන් වහන්සේ වන දිව්‍ය වහන්සේ අපට කොච්චර ආදරේද වැටෙන්න දෙන්නේ නැහැ. ඔබගේ වස්තුව කොතනද? ඔබගේ සිතත් එතනමයි. උදාහරණයක් කියන්නම්. බලින්න කලින් විවිධ වෙන්න සිටින කෙනාට කතා කරන්නේ අනේ මගේ වස්තුව කියාය. එහෙමනම් දිව්‍ය වහන්සේ මාගේ වස්තුව කරගන්න ඕනේ. එතකොට ඔබගේ සිත දිව්‍ය වහන්සේට දිය යුතුයි. දිව්‍ය වහන්සේ මාගේ වස්තුව කරගත්තොත් වේදනාව දැනෙන්නේ නැහැ. දුක දැනෙන්නේ නැහැ. නුඹව සෑදුවා වූ ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක. බය නොවන්න, මක් නිසාද මම නුඹ මුදාගතමි. නුඹේ නම කියා හඬ ගැසිමි. නුඹ මාගේ නුඹ ජල මැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත. නුඹ ගිනි මැදින් යන විට නොදැවෙන්නේ ඇයි? ගිනි දැල්ල නුඹ කෙරෙහි නොඇලෙන්නේය. මක් නිසාද මම නුඹේ දිව් ස්වාමීන් වහන්සේය. නුඹ ගැලුම් කාර්යයා වන සුදු තැනන් වහන්සේය. මේ බයිබල් පදය තුළින් දිව්‍ය වහන්සේ වස්තුව කරගත්තොත් ජීවිත විනාශ වන්නේ නැහැ. ඔබ දවසේ වැඩිපුරම හිතුවේ දිව්‍ය වහන්සේ ගැන නම් එය තමයි වස්තුව. දිව්‍ය වහන්සේගේ වස්තුව කරගත්තොත් කවදාවත් වර්ධින්නේ නැහැ. අත ගහන දේවල් සාර්ථක වෙනවා. දිව්‍ය වහන්සේ වස්තු